හායි කොහොමද ඔයාලට? ඉතින් මම අද කියලා දෙන්නේ කොහොමද නිවැරදිව වායු ගත වීමක් සිදු කරගන්නේ කියලා. අපි දැන් බලමු මේක නිවැරදිව කරගන්න ආකාරය. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. මුලින්ම අපි පළදරන අමු ශාකයක අටදළු අත්තක් තෝරා ගන්න ඕනේ. එය පැන්සල්ක පමණ ඝනකම තිබිය යුතුයි. ඉන්පසු අපි පට්‍රවල ඉවත් කරගන්න ප්‍රදේශයට ඇති පට්‍ර ඉවත් කරගන්න ඕනේ. ඊටත් පස්සේ තියුණු පිහිතලයක් භාවිතයෙන් ඔබට මේ පෙනෙන ආකාරයට පොතුවල ඉවත් කරගත යුතුයි. මේ ආකාරයට පොතුවල ඉවත් කරගත්තාට පසුව අපි පොතුවල ඉවත් කරගත් ස්ථානයේ මුල්ලත්වා ගැනීම ඉක්මන් කර ගැනීමට IAA වැනි රූට් ග්‍රෝ හෝමෝන ඇප්ලයි කර ගන්න ඕනේ. මම නම් මේවා භාවිතා කළේ නෑ මෙතනදී. ඉන් පසු ටිකක් තෙත් කරගත් කොම්පෝස් මිශ්‍රණයක් මේ ආකාරයට කැපුම් ස්ථානයේ වැසෙන සේ තබා ගන්න. ඔයාලට මේකට කොහොපත් උනත් ගන්න පුළුවන්. ඉන් පසු මේ ආකාරයට විනිවිද පෙන්න පොලිතින් කැබැල්ලක් ආධාරයෙන් මේ ආවරණය කර ලණුවක් ආධාරයෙන් හොඳින් ගැට ගසා ගන්න. ඔබට මේ පෙනෙන ආකාරයට. මේ පෙනෙන ආකාරයට හොඳින් ගැට ගසා ගන්න. පළවෙනි පොලිතින් එක මදි වුණ නිසා මම තව පොලිතින් කැබැල්ලක් මේක හොඳින් තද වෙන්න ගැට ගසා ගත්තා. දැන් වැඩේ ඉවරයි. දින 14ක් ගියාට පස්සේ අපි මේක ලියලා බලන්න ඕනේ. එතකොට මුල් ඇදලා තියෙනවා දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මුල් ඇද ඇති කොටසට මදක් ඉවලින් අත්ත කපාගෙන මේ ශේෂ්ත්‍රය සිටුවා ගත හැකි වෙයි. ඉතින් අදට මගේ වීඩියෝ එක අවසానයි. මගේ channel එක subscribe කරලා දෙකටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝ බලා ගන්න වලට පුළුවන්.